පළතුරක් අපි අරගෙන ආවා. මම හිතන්නේ ලංකාවෙත් ඇති මම කාලා නැහැ. ඉතින් මම සෙට් කරලා බලන්නත් එක්ක පොඩ්ඩක් අරගෙන ආවා කොහොමද කියලා බලන්න. මේ තියෙන වල පේන ඇති. මෙයාගේ නම තමයි මම කියන්නේ ප්ලම් කියලා. ප්ලම් ගෙඩි. බලන්න ප්ලම් ගෙඩි. සාමාන්‍යයෙන් ලොකු මිදි ගෙඩියක් වගේ. පොඩ්ඩක් කාලා බලමු කොහොමද රස කියලා. ඉතින් ඊශ්‍රායල් ජීවිතෙත් ඉතින් මම තමයි මටත් තියෙන දේ ඉතත් එක්ක ඉතින් මේ වගේ දේවල් පොඩ්ඩක් අස්සලා බලන්න ඕනේ. තියෙනවා නේද ඇටයක් තියෙනවා මේ ඇටේ ඉන්නේ තියෙනවා මේ ඇටේ අපි ගන්නෙ නේ ඉතින් මේක කන්නේ කොහොමද කියලා මොකට ඇහුවා කීප දෙනෙක්ගෙන් මේ කන්නේ මේ පොත්ත තියෙනනේ මේ පොත්ත ගහින් මුලින්ම ගෙඩිය හොද ගන්න ඕනේ මේ ගෙඩිය හොද ගන්න කරගෙන මේ පොත්ත හැර ඉවත් කරගන්න තේස් වීඩියෝ වගේ මේ සුතලට පස්සේ ඉතින් මේක අහ බලන්න නම් එන්න අපයි. මේක කාලවල. මේක ඇවිල්ලා මුරුහා පොඩි මුරුහාක් තියෙනවා. පොඩි අනිවාර්යම තියෙනවා. ඉතින් තේස් වීඩියෝ වගේ තමයි. අන්න කොච්චර කෑවත් වෙන්නේ නැහැ. ඉතින් ඔයාලා දිශාවට ආව ටෙස්ට් කරලා බලන්න. නරදම් ප්ලම් ගෙඩිය. මේක එකේ කිලෝ එකක් තියෙනවා. අන්න මේක chicken wing ගත්තාම chicken wing දෙකක් වගේ තමයි. එක එක පළතුරු වර්ග තියෙනවා. ආයෙත් දවසකට අලුත් දෙයක් එක්ක අලුත් පළතුරක් එක්ක අලුත් දෙයක් එක්ක අපතට